හරි මේ කමෙන්ට් එකේ තියෙන පෙට්‍රල් Y61 එක ගැන රිවිව් එකක් කරන්න මම කලින් එකක් කරා. කලින් වීඩියෝ ගොඩක් කරා. සමහරට බෑ දැන් පල්ලෙහාට ගිහිල්ලා තියෙවා. Y61 කියන්නේ GU කියලාත් කියනවා. මන් දන්න විදිහට 1998න් වගේ පස්සේ තමයි ආවේ මේ බොඩි ෂේප් එක. ඊට කලින් ආවේ පරණ එක GQ එක. GQ Y60 බොඩිය. Y61 වල එන්ජින් වේරියන්ට් සෑහෙන ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් දෙකෙන්ම සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. පෙට්‍රල් ගත්තොත් 4.5 4.8 ලීටර් එන්ජින්ස් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඩීසල් ගත්තොතින් TD42 TD42 Ti ZD30 DI ZD30 CRD ඕ වගේ ඇවිල්ලා තියෙනවා. තව 2.8 RD එන්ජින් එකකුත් ඇවිල්ලා තියෙනවා. 2.8 එක ආවේ පරණ කාලේ. ඒ එන්ජින් එකේ වරදක් නැහැ. නමුත් එන්ජින් එක අන්ඩර් පවර් හින්දා ඒගොල්ලෝ ඒක වෙනස් කරා. 98 වගේ තමයි ඒ වාහන ආවේ 97 98. ඊට පස්සේ ඒක වෙනස් වුණා. එතකොට RD28 කියලා එන්ජින් එක කියන්නේ. ඊට පස්සේ ගත්තාම මේකෙන් මේ වාහනේ මම GQ වල මම දන්න තරමින් ඒ කියන්නේ Y60 වල තමයි non turbo TD42 ආවේ මම දන්න තරමින්. මම දන්න විදිහට GU Y61 වල ආවේ turbo variants තමයි ගොඩක් වෙලාවට. ආවද දන්නේ නැහැ ෂුවර් නැහැ පරණ වගේ මට මන් දන්න විදිහට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මේකේ දැන් මේ වාහනේ තියෙන්නේ 3 ලීටර් ZD30 CRD එන්ජින් එක. CRD කියන්නේ common rail diesel. ඕකේ ඔය ZD30 එන්ජින් වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ZD30 DI කියන එකේ direct injection කියන එක තමයි කලින් ආවේ. series 3 Y61 වල ආවේ ඒක. ඊට පස්සේ series 4 2004 න් පස්සේ series 4 Y61 වල මෙන්න මේ කියන මේ CRD මෝටර එක ආවා. මේ මොකද ඔය මෝටර් ඔය එන්ජින් එකේ ZD30 එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔකට කියන්නේම ZD30 DI එන්ජින් එකට කියන්නේ ග්‍රනේඩ් එන්ජින් කියලා. ඒ කියන්නේ ඒක පුපුරනවා. ඕකට තියෙනවා Nissan anti detonation kit කියලා එකක් තියෙනවා. ඕක හදන්න මොකද ඕකේ factory fault එකක් තියෙනවා. ඕව බූස්ට් වෙන. එකපාර ඕව බූස්ට් වෙලා කඩන් යන. ඒකට හේතු කීපයක් තියෙනවා. ඕක මිටිගේට් කරන්න සිස්ටම් එකකුත් තියෙනවා. ඒකෙම ZD30 CRD එක ටික පොඩි ඒක ඊළඟට ආපු අප්ඩේටඩ් version එකක් ඔය ප්‍රශ්න ටික පොඩ්ඩක් වළක්වන්න. ඒකේ ප්‍රශ්න ටික සෑහෙන්න අඩුයි ඇත්තටම. ඉතින් ඒ වාහනවල ඒවටත් හැබැයි anti detonation kit ගහනවා සේෆ් වෙන්න. දැන් මේකේ තියෙන්නේ මේක ගහලා තිනවා Tilix boost control එකේම ගහලා තියෙන factory boost control ඔක්කොම අයින් කරලා boost එක 17 psi වලින් දැන් මේක නම් 17 psi වලින් නවත්තලා තියෙන්නේ. මොකද නැත්තම් මේකෙත් ගහලා තිබ්බේ නැති වෙලාව මේක 28 psi දුවනවා සමහර වෙලාවට. එකපාර ඕ boost වෙන්නේ. එතකොට වෙන්නේ ඇතුළට දරන්න බැරි හුලම් ප්‍රමාණයක් ගියාම ඔයගොල්ලෝ දාන දැන් ඒක කම්ප්‍රෙස් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. මේ එන්ජින් කොහොමත් හයි කම්ප්‍රෙෂන් එන්ජින් ඩීසල් අරක කම්ප්‍රෙස් කරගන්න බැරුණාම මේ ප්‍රෙෂර් එක කොහෙන් හරි කඩාගෙන යනවා. හෙඩ් කඩාගෙන එහෙම නැත්නම් රොඩ් කඩාගෙන කොහෙන් හරි යනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් මේකේ තියෙන රීබිල්ඩ් එන්ජින් එක මොකද මේකේ හෙඩ් එක ගිහිලා තිබ්බ කලින් එකේ. ඊට පස්සේ මේ රීබිල්ඩ් හෙඩ් එක රීබිල්ඩ් කරලා තියලා තියෙන්නේ. DI එකේ තමයි ওই ප්‍රශ්නේ දරුණුවටම ආවේ. ඊට පස්සේ ගත්තාම පෙට්‍රල් වල හොඳම එන්ජින් එක විදිහට තියෙන්නේ TD42 Ti factory intercooler 4.2 liter turbo diesel engine එක straight 6 දැන් මේවා 4 cylinder එන්නේ. අරවා straight 6 engine. ඒවා ඒ එන්ජින් එක තමයි හොඳම එන්ජින් එක කියන්නේ. මොකද ඒ එන්ජින් එක සෑහෙන ඩියුරබල්. ඒ එන්ජින් තියෙන වාහන ගණනුත් එක්ක සෑහෙන්න. ඒවා ටිකක් අමාරුයි හොයාගන්නත්. ඒවා ගණන් සෑහෙන්න. හැබැයි බොඩි අරවා මේවා සේම් ඔක්කොම එන්නේ සේම්. චැසිය අරවා මේවා ඔක්කොම එකම විදිහට එන්නේ ඩ්‍රයිව් ට්‍රේන් එක. දැන් මේ වාහන වල වටිනාකම තියෙන මේ පෙට්‍රල් වල GU විශේෂයෙන්ම GU එකේ එන ඩ්‍රයිව් ට්‍රේන් එක සෑහෙන හයියයි. ඒකේ ඩිෆ්ද අරවද මේවද ආම්ස් ඔක්කොම සෑහෙන හයියයි. ඉතින් මේවා ඕෆ් රෝඩ් වලට සෑහෙන දුරට හොඳයි. මේකේ ඉස්සරහා පස්ස දෙකම සොලිඩ් ඇක්සල් එන්නේ මේ වාහනවල. ඊට පස්සේ ගත්තාම මේ වාහන මිනිස්සු ගොඩක් ගන්න එකයි. ඒකට අනිත් එක තමයි මගේ එක හේතුව මම මේවා ගන්න මං GQ එක නැතුව මේක ගන්න හේතුව GQ එකයි 80 series එකයි පොඩ්ඩක් එක වගේ comfortable නෑ road use වලට. මේක සෑහෙන road use එකට comfortable. මීට වඩා Land Cruiser 100 series 200 අනිවාර්යයෙන්ම සැපයි. හැබැයි ඒ level එකේ පොඩ්ඩක් ඒ හරියට එන්න මේක තියෙනවා මේක comfortability. කැලේටත් අවුලක් නැහැ. ඒ හින්දා මම ඒක දෙපැත්තටම හොඳ හින්දා. ඊට පස්සේ ගත්තා මේ ඔක්කොම 4 wheel drive එකකින් එන එක දන්නවනේ. මේ වාහන ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් ඉතින් මෙහෙම නෙවෙයි එන්නේ. ගොඩක් වෙලාවට කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය අනුව බුල් බාරව මේව ගහලා තිනවා. මම ඒ ගැන නම් කතා කරන්නේ මොකද කලින් වීඩියෝ එකක් කරා මේකේ කරලා තින වැඩ ගැන. ඒ හින්දා I think ඒක කියලා වැඩක් නැහැ නේ. කියන්න දෙයක් නැති වෙයි. මේවා මෙහෙට එන්නේ 7 seats. දැන් මේකේ තාමත් ප්‍රශ්න තියෙනවා. දොර ඇරෙන්නේ අපි අන්තිම පාර ඕෆ් රෝඩ් ගිය පාර දොර සම්පූර්ණ හිර වෙලා. දැන් මේ දඟලන දොර අරගන්න කෑලි ගෙනාවා මොනවා කරත් ලැච් එක අරගන්න විදියක් නැතුව ඉන්නේ. ප්‍රශ්න තියෙනවා තව. ඔය කැලේ දැම්මම ওই ප්‍රශ්න තමයි තියෙන්නේ. ගොඩක් වාහන වල අනිවාර්යයෙන්ම කැඩෙනවා. ඊට පස්සේ ඉතින් කාලයක් යනවා මේවා හදන්න. මේවා එන්නේ
7 සීට්ස් ගොඩක් වාහන මෙහෙට ආපුව මම දන්න තරමින් 7 සීට්ස් ආවේ. දැන් මේකේ නම් පිටිපස්ස නැහැ ගොඩක් වෙලාට කරන්නේ මේකේ වාසිය තියෙන පිටිපස්සේ සීට් ටික ගලවලා දාලා මේ සෙටප් ෆ්‍රිජ් සෙටප් අරවම ගහනවා. මේකෙත් ගහලා තිනවා ඩ්‍රෝ සෙටප් එකකුයි ෆ්‍රිජ් සෙටප් එකකුයි. මේකේ නිකන් වැඩ ටික ගත්තොත් ඉස්සරහා බුල්බා වින්ච් තියෙනවා UHF ගහලා තියෙන්නේ. මොකද මේක සෑහෙන්න වටිනවා කැලේ යද්දී නැත්තම් කතා කරන්න බෑ වාහන අතර සිග්නල් නැති වෙලාවට. ඊට පස්සේ මේකේ නම් ෆ්‍රන්ට් ඩිෆ් ලොකර්ස් තියෙනවා. ඩිෆ් එකයි චැසිය දෙකම බ්‍රේස් කරලා තියෙන්නේ. කොයිල් ටවර්ස් ඔක්කොම බ්‍රේස් කරලා තියෙන්නේ. මොකද මේ වාහනවල එකම වීක් පොයින්ට් එකක් තියෙන්නේ මෙන්න මේ කොයිල් ටවර් එක. ඒ කොයිල් ටවර්ස් සමහරලාට ඉරෙන්න chance එකක් තියෙනවා. මේ ගොඩක් වාහන ට්‍රැක් එකේ අර හිමිය දාලා වේට් එකත් එක්ක බරත් එක්ක දැනෙද්දි. ඉතින් ඒක ඔක්කොම බ්‍රේස් කරලා තියෙන්නේ මේකේ. මේ වාහනේ නම් චැසි බ්‍රේස් කරලා තියෙන්නේ හේතුව පිටිපස්සේ වෙනවා තියෙන ටැංක් මේකේ ටැංකි දෙකම ලොන්ග් රේන්ජ් ටැංකි දෙකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2000ක 2500ක විතර රේන්ජ් එකක් එන්න දාලා තියෙන ටැංකි දෙකක්. ඒතර බරත් වැඩි. ඒ හින්දා චැසි බ්‍රේස් කරලා තියෙන. මේ තියෙන්නේ මේ දිනේ බ්‍රේස් ප්ලේට්ස්. ඔය තියෙන චැසි බ්‍රේස් කරන ප්ලේට් එක. ඩිෆ් දෙකක් බ්‍රේස් කරලා තියෙන්නේ. වැදුනොත් කැඩෙන්නේ නැති වෙන්න. පිටිපස්සේ රිය බා එක තියෙනවා. මේ ඔක්කොම ස්ටීල් බාස්. මොකද කැලේ යනකොට වදිනවා එහෙම එහෙ. එකම අඩුවක් තියෙනවා මට අරගේ වීල් කැරි එක නැහැ. ඒකින්ද දොරේ තියෙන මොකද මේ 33 ඉන්ච් ටයර්ස් වගේ ටික බර ටයර්ස් දාද්දි මේ දොරවල් බහිනවා. දැන් මේ දොරත් මගේ දොරත් බහැලා තියෙන්නේ දොරට බර වැඩි හින්දා දැන් ඒකට වීල් කැරි එක ගහ ගන්න ඕනේ. මම හිතන්නේ කලින් වීඩියෝ එකට වඩා මේ කලින් වීඩියෝ එක කරද්දි මේක ඇඩ් වෙලා තියෙන්නේ මෙන්න මේක විතරයි මේ රූෆ්ටොප් ටෙන්ට් එක විතරයි මම හිතන්නේ මම වැඩිපුර ඇඩ් කරා අනිත් ඔක්කොම තිබ්බද මන්ද. සයිඩ් ස්ටෙප්ස් ටිකක් මම ගත්තා ඒවා තමයි හදා ගහන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඒක කරන්න ඕනේ. ඉතින් ඕවා තමයි Y61 වල කරන්න තියෙන Y61 පර්සනල් ප්‍රිෆරන්ස් එක අනුව තමයි මේ 4 wheel drive ගැන කතා කරද්දී ඒකේ මොකද්ද ඔයාලට හරියන එක. සමහරු මේ වාහන වලට කැමති නැහැ. සමහරු Land Cruiser විතරක් කැමති 100 කැමති. සමහරු GQ කැමති. හැබැයි මගේ විදිහට නම් Y61 එක සෑහෙන හොඳයි. මම දන්න විදිහට කම්බිනේෂන් එක හොඳම එකක් මම ගත්තොත් ගන්නේ TD42 Ti එන්ජින් එකත් එක්ක එන්නේ GU එක තමයි මම හිතන්නේ හොඳම. මොකද එන්ජින් එකත් හොඳයි, drive train එකත් හොඳයි. හැබැයි ඒවා ටිකක් ගන්න. මේක ගන්නත් හේතුව මම කලින් ගත්ත තිබ්බ හැබැයි ඒක මම විකුණුවා සල්ලි ඕනලා ඊට පස්සේ ගද්දි ආයෙ එකක් ගන්න හිතන්නවත් බෑ ගණන් වැඩි. ඒ හින්දා මේක ගන්න හේතුව මේකේ ගාණ අඩුයි සහ ඊළඟ එක TD42 එකට වැඩිය මේ එන්ජින් එකේ තෙල් වැඩ කරනවා. මේ පොඩ්ඩක් දුර එහෙම දුවද්දි තෙල් ටිකක් යන ප්‍රමාණය අඩුයි. එහෙම එකක් තියෙනවා. ඊළඟට අනිත් මේකේ වැදගත්ම දේ කරලා තියෙන්නේ මම ගේජස් ටික ඔක්කොම ගහලා තියෙන්නේ මේකේ. මොකද ගේජස් හරි වැදගත් මේ වාහනේට විශේෂයෙන්ම මේ ZD30 නම් ඔයාලඟ තියෙන මේ ගේජස් ටික ගහගන්න බූස් ගේජ් එකයි EGT එකයිවත් අඩුම තරමේ ගහගන්න ඕනේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ වාහනේ ඕ බූස්ට් වෙන කතන්දරේ තියෙන හින්දා ඔයාලට බූස්ට් එක මොනිටර් කරන්න පුළුවන් ඒව ගහලා තිබ්බොත්. එහෙම නැත්නම් ඔයාලට මේ ඒව මොනිටර් කරගන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මේ තියෙන බූස්ට් ගේජ් එක මේක EGT ගේජ් එක මේක වෝටර් ටෙම්ප් එක බූස්ට් එක ඒතකොට මට බලා ගන්න පුළුවන් කොච්චර බූස්ට් වෙනවද කියලා. අනික මේ ඩීසල් වාහන එලවද්දී EGT එක ගැන බලලා යන්න ඕනේ. මොකද මේ වාහන ඔය එන්ජින් යන්න කතන්දරයට හේතු දෙකෙන් එකක් තමයි EGT වැඩි වෙන එකත්. මොකද EGT සාමාන්‍යයෙන් හොඳ වාහනයක නම් under 600 celsius වගේ තියාගන්න ඕන. ideally under 500 වගේ. මේක ගොඩක් වෙලාවට දුවන්නේ under 500 සම 400 කිට්ටුව තමයි දුවන්නේ. ඔයා කඳුවල එහෙම යද්දි ඔයාලට ගියර් චේන්ජ් කරන එකේදී හොයාගන්න ලේසිම විදිය ඕකෙන්. මොකද ඔයා ලොකු ගියර් වල නම් දුවන්නේ ගොඩක් අය වරද්ද ගන්න එකක් තමයි ලොකු ගියර් වල දුවද්දි ඔයා හිතන්නේ එන්ජින් එක වැඩ කරන අඩු කියලා නෑ. ඒතොර ඒකට කියන්නේ එන්ජින් ලගින් කියලා. ඒක හොඳම නෑ එන්ජින් වලට. මොකද බූස්ට් වෙන්නේ නැතුව එන්ජින් එකේ ටෙම්පරේචර් සෑහෙන නගිනවා. ඒ වගේ වෙලාවල් වලට තමයි එන්ජින් ඩැමේජ් වෙන්න තියෙන chance එක වැඩි වෙන්නේ. ඒතොර ඔයාට පුළුවන් මේකෙන් බලලා ඔයාගේ ටෙම්පරේචර් වැඩි වෙද්දි ඔය කොයි වෙලාවද ඔයාලා ඩවුන් ෂිෆ්ට් කරගන්න ඕනේ කියලා හිතලා ඩවුන් ෂිෆ්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ ගේජස් ටික සෑහෙන්න වටිනවා. ඔයාලා ඩීසල් වාහන යන තියෙන ගේජස් ටික ගහගන්න වටිනවා සෑහෙන්න. මාත් එක ඒ ටික ගහලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මේකේ තියෙන්නේ. එහෙම ලොකු විශේෂ දෙයක් නැහැ. ඉතින් වාහනේ හොඳයි. ඒක අර ඉතින් මම කිව්වාගේ පර්සනල් ප්‍රිෆරන්ස් තමයි. සමහරු මේ GU වලට කැමති නැහැ. සමහරු වෙන ඒවාට කැමති. ඒක ඩ්‍රයිව් වෙන විදිහයි Tamanට සෙට් වෙන විදිහ අනුව තමයි ඉතින්. හරි මොන හරි මම හිතන්නේ මේ රිප්ලයි එක දාපු එක්කනට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්න.